හෙලෝ ගයිස් මම අවසාදෙන පිළිගන්නවා මගේ දෙවනි බ්ලොග් එකට. ඉතින් මම අද කරන්න යන්නේ වෙනස්ම විදිහේ දෙයක්. රුපියල් 150න් දවසක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා තමයි ඉතින් බලන්නේ. එහෙනම් ඉතින් ගයිස් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි බලමු 150න් දවසක් නෙමෙයි පැයක්වත් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් ගයිස් ඉතින් මං 150ක් තිබ්බා. ඉතින් මං උණුදු වටේ දෙයක් ගත්තා. ඒකෙන් රුපියල් 40ක් ඉවරයි. ඉතින් ඊට පස්සේ කොහොම හරි මං ගාව රුපියල් 110ක් ඉතුරු වුණා. ඔන්න ඉතින් දැන් ගයිස් 110ක් ඉතුරු වෙන්නේ. ඉතින් දැන් ඒකෙන් දැන් ඒ වඩේ දෙක කාලා බඩ පිරුන්නේ නැහැ කියන්නේ. ඉතින් අපි ඒකෙන් තවම හරි ගන්න බෑ. ඉතින් බඩ පිරුන්නේ නැහනේ. අපි තවම හරි ගන්න යන්නේ. ඔන්න ඉතින් ගයිස් මං ගාව 110ක් තිබ්බා. ඔන්න 110න් 50ක් ගත්තා. ඉතින් දැන් මං ගාව රුපියල් 60ක් ඉතුරුයි. ඉතින් අපි ඉස්සරහට වීඩියෝ එක බලන් යමු. ඉතින් 150න් දවසක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා අපි හොම් බලාගෙන යමු. එහෙනම් ඉතින් දිගටම බලාගෙන යමු. ඔන්න ඉතින් ගයිස් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඉතින් මගේ වීඩියෝ වල අඩුපාඩු තියෙනවා නම් ඉතින් ඔයාලා ඒක කමෙන්ට් එකකින් දාන්න. ඉතින් මං ඊළඟට මොනවද කියනවනේ vlog ඒ vlog එකේ නම ඔයාලා කමෙන්ට් එකක් දාගන්න කියලා අනිවාර්යෙන් ඉල්ලනවා. ඉතින් මගේ වීඩියෝ වල ඉතින් කොට අඩුපාඩු ඇති. ඉතින් මගේ මේ දෙවෙනි vlog එකනේ ඉතින් ඔයාලා ඒ අඩුපාඩු ටික මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන් යන්න. ඔන්න ඉතින් guys චොක්ලට් බෝල් පැකට් දෙකක් ගත්තා. ඉතින් එකක් 20යි දෙකක් ගත්තා. ඉතින් කොහොම හරි දැන් මං ගාව රුපියල් 20යි ඉතුරු. ඔන්න ඉතින් guys මං ගාව රුපියල් 20ක් ඉතුරු වුණා. ඉතින් මං ඒ 20 පොපිට් පැකට් එකක් ගත්තා. ඉතින් 150න් ඉතින් දවසක්වත් ජීවත් වෙන්න බෑ. ඉතින් එක වේලක්වත් බඩ පේන්නේ නැහැ. ඉතින් guys ඔච්චරයි ඉතින් කියන්න දෙන්නේ. 150න් දවසක්වත් ජීවත් වෙන්න බෑ. එහෙනම් ඉතින් guys තවත් දවසක තවත් අලුත් vlog එකකින් සෙට් වෙමු. එහෙනම් සෙට් එකටම බයි ඉතින්